think that you did all three, and for 5 years you've done it, and now you were able to do it in less than 4.5 hours. It's an achievement. Yeah. බ්ලයින්ඩ් වුණාට පස්සේ ගොඩක් කට්ටිය නැතුණා මං කියවනේ. දැන් මං කියවනම් ඔක්කොම නිකන් අයින් කරලා දැම්මා කියලා මීටින් මම හිතන්නේ මේ පේන් එක මාර විදිහට මට දුන්නා මයින්ඩ් ස්ටේට් එක ස්ට්‍රෝං කරන්න. දවසකට හොඳ තැනකට මං ගිහලා පෙන්නනවා කියන්නේ. ඒක ඔළුවේ අනිවාර්යෙන් තිබුණා. ඒ කියන්නේ each and every pain make a person strong. ඊට පස්සේ මම රයිට් මට ටාගට් එක තිබුණා මම හදනවා මට මේ කියලා තැනක් හදාගන්න. ලොකු කමට නෙවෙයි. I want to show them that anyone can do. If I can do, so anyone can do. ගොඩක් කටියට තේරෙන්නේ ඇස් එක පාටම ඇස් පෙනීම නැති වුණොත් ඒකෙන් වෙන අපහසුතාවය ඊට පස්සේ ඒක වෙච්ච කෙනෙක්ට තියෙන අපහසුතාවය. දැන් සාමාන්‍යයෙන් අවුරුදු 26ක් ඇස් පෙනීම තිබිලා ඊට පස්සේ එක පාටම දවසක් ඇතුළත ඒ පෙනීම නැති වෙලා ඊට පස්සේ අවුරුද්දක් ඇතුළත එච්චර මහන්සිලා ගොඩක් දුක් වෙලා ආයෙත් මුලින් ඉඳලම පටන් ගත්තානේ. මුලින්ම. ඒතකොට ඒ ගිය ජර්නි එක දැන් මම පැහැදිලි කරලා කිව්වා වගේ ඔයාලට සපෝට් කරන්න කට්ටිය හිටියා. හිටපු යාළුවෝ සමහර නැති වුණා. හැබැයි ඒ වගේ දේවල් වෙනකොට ඒකෙන් ගොඩාක් කට්ටිය සාමාන්‍ය වැටෙනවා. හැබැයි වැටුණාට ඔයා සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. අද වෙද්දී දැන් මෙතන අපිත් එක්ක ඉඳන් කතා කරද්දී මම හිතන්නේ ඔයා ස්පෝර්ට්ස් පැත්තෙන් උතව ගොඩක් ඊළඟට ගිහිල්ලා තියෙනවා. ගොඩක් ඇක්ටිවිටීස් කරලා තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඒ පාර්ට් එක ගැන. මොකද මම හිතන්නේ ගොඩක් කට්ටිය හිතයි ඉස්සල්ලාම එහෙට මෙහෙට යන්න නැත්නම් normal transport එක ඔයාට just to move around was the basic part. ඒක කරගත්තා. ඒක කරපු දෙයම ලොකු දෙයක්. so අන්නේ අරගෙනවා ඉන්ඩිපෙන්ඩන්ට් වෙලා travel කරන්න පුළුවන් level එකට ආවා. බෙතනින් එහාට ඊටත් වඩා කාටත් හිතා ගන්න බැරි දේවල් කරලා තියෙනවා. ඒකට වා ස්පෝර්ට්ස් පැත්තෙන් උතුවා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ පාර්ට් එක ගැන පොඩ්ඩක් අපි කතා කරමු. so දැන් මම එතන ෆස්ට් ඩ්‍රොප් කරපු දෙනින් පටන් ගන්න. දැන් ජොබ් එක කොහම හරි මම ස්ටාර්ට් කරා අවේර්නස් කරන්න. so ඒක දෙකක් එක්කෝ මට ජොබ් හම්බෙන්නේ නැත්නම් පස්සේ එන කාට හරි එකක් වෙන්න ඕනේ. so එහෙනම් මට මම සන්තෝෂයි මම අවේර්නස් එකක් කරා කියන දේ එකක්. so ඊට පස්සේ මට ජොබ් ෆෙයාර් එකක් තිබුණා. so ඒ ජොබ් ෆෙයාර් එකේ තිබුණා visual impaired, hearing impaired හැම කැටගරිස් වල ඉන්න කට්ටියටම ඉන්ටර්වියුස් කරලා ඒ කම්පැනිස් වලට මට US කම්පැනි එකක් හම්බුණා. free trade zone බියගම් zone එකේ. so එතනත් ඒගොල්ලන්ගේ තියෙන තිබුණා ප්‍රේන් කන්සර්න් එක තමයි අපි visual impaired එක්කෙනෙක් කරන් කොහොමද ජොබ් එකක් දෙන්නේ කියලා. so එතනත් ගිහලා මම ප්‍රසන්ටේෂන් කරාට පස්සේ ඒක නම් ඕකේ කරලා මම අවුරුදු 5ක් වැඩ කරා. so ඊට පස්සේ මම ප්ලෑන් කරා රයිට් දැන් ජොබ් එකක් හොයාගත්තට මම මොන හරි එකක් කරන්න ඕනේ. අනිත් ඒ තව දෙයක් තියෙනවා මමත් බ්ලයින්ඩ් කියලා එක පැත්තක් ඉන්නතෝ මගෙන් උත් යුතුයකමක් තියෙන සොසයිටි එකට කරන්න. so first මම ස්ටාර්ට් කරේ ස්පෝර්ට්ස් එක. ස්පෝර්ට්ස් කරාම මුලින්ම ස්ටාර්ට් කරේ ස්විමින් එකත් ගොඩක් තිබුණා. ඉතින් එකපාරම ගිහලා මම ස්විමින් කරන්න ඕනි කිව්වම කෝච්ලා කොහොමද බය වෙනවනේ. මම කියනවා we don't අපි රිස්ක් ගන්න බයයි. එහෙම අපි ට්‍රේන් කරලා නැහැ කියලා. so මම මුලින්ම ඊට පස්සේ කතා කරා ජූලියන් සර්ව දන්නවා ඇති. so මම මුලින්ම ගිහලා මට පීනන්න ඕනේ කිව්වම රයිට් එන්න ඊළඟ දවසේ එල්ල ඔයාලට ස්විම් කරන්න පුළුවන් ඔයා පුරුදු වෙන්න කියලා. so ඒ සපෝට් කරා යා මට ඕනේ ඒ පොසිටිව් ආන්සර් එක. දැන් මම ගොඩාක් මගේ ලයිෆ් එකේ මම දැකලා තියෙනවා නෙගටිව් පැත්ත වැඩි. නෙගටිව් කියන්නේ සරලව කියනවා නම් මේ කොන ස්පේන් නැත්තම් පේන් නැතුව ගින්න බෑ. ඒ මෙච්චර දේවල් කරන්න පාඩු හිටන් ඒ දන්න සාමාන්‍ය කතා කරන හැටි. so මම දැන් කල්පනා ඇයි දැන් පේන් නැත්තම් මේගොල්ලන්ට දැන් ඒ මෙන්න දේවල් කරන්න බැරිද? so මම මොස්ට්ලි මම කරන ස්පෝර්ට්ස් ඉවෙන්ට් උත් ගොඩක් තියන්නේ මම සාමාන්‍ය කට්ටියත් එක්ක. පේන කට්ටියත්. ඒක මගේ ගෝල් එක තියෙන්නේ අවේර්නස් එක කරන. ඒ කියන්නේ බ්ලයින්ඩ් උනාට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ටත් කරන්න පුළුවන් but they need a support. ඒක මම දන්නා ඉතින් මට කෙසනත් බ්ලයින්ඩ් නෝමල් කට්ටිය උනත් ඒ කියන්නේ පේන කට්ටිය උනටත් සපෝට් එකක් සිස්ටම් එකක් ඕනේ නේ සමහරලාට. so අපිට තියෙන එක අනිවාර්යෙන් ඕනේ නේ. so ඊට පස්සේ ස්විමින් වල ගිහලා ජූලියන් සර්ව ට්‍රේන් කරලා රයිට් මා නැෂනල් ගියා. ගිහලා බ්‍රෝන්ස් මෙඩල් එකක් ගත්තා. ඒක තමයි ලයිෆ් එකේ ෆස්ට් මෙඩල් එක මගේ ජීවිතේෙම ගත්තේ. ඒ කියන්නේ ස්පෝර්ට්ස් කිසිම දෙයක් මම කරලා නැහැ පේන කාලේ. ඒ කියන්නේ ඔයා පේන කාලෙත් කරලා තිබුණේ නැහැ. හැබැයි ඔයා ඇස් පෙනීම නැති වුණාට පස්සේ ට්‍රේන් කරලා ඔයා මේ මෙඩල් එක මාස 3න් ට්‍රේන් වෙලා මම නැෂනල් ගියා. ඒක තමයි ලයිෆ් එකම මගේ ලොකුම ධෛර්යයක් මම හිතන ගොඩක් කටියට බලන් ඉඳිනේ. මොකද මම අපි දැන් මේ කතා කරන්නේ මෙන්ස්
මෙන්ටල් හෙල්ත් අවෑනස් ගැනනේ. එතකොට දැන් ගොඩක් කට්ටියට පොඩි දේවල් වුණාම ඉන්ජරි එකක් වුණාම තමන්ට තියෙන එදිනෙදා ජීවිතයේ තියෙන අපහසුකම් හින්දා ගොඩක් කට්ටියට අක් ගාලා වැටෙනවා. වැටලා ගොඩක් ඒගොල්ලෝගේ මෙන්ටල් හෙල්ත් එක ගැන ගොඩක් කන්සර්න්ස් එනවා. මම හිතන්නේ ඔයාට අවුරුදු 26ක් හොඳට ඇස්පැනීම තිබිලා එකපාරට මේක ඕවර්නයිට් නැති වෙලා ඒකෙන් ඔයා ගොඩක් පහළටම වැටලා ඊට පස්සේ ඔයා තමන්ගේ ජීවිතේ තමන්ම අරගන්න තරම් ලෙවල් එකට ගිහිල්ලා එතනින් ඔයාට අක් ගාලා ධෛර්යයක් ඇවිල්ලා නැගිටලා ඉස්සල්ලාම ඉන්ඩිපෙන්ඩන්ට් වෙලා ඊට පස්සේ ඔයා එතනින් ගිහලා ට්‍රේනින් කරලා ස්පෝර්ට් එකක් පටන් අරගෙන මෙඩල් එකක් දිනන්න තරම් ලෙවල් එකට ආවා කියලා කියන්නේ මම හිතන්නේ ගොඩක් කට්ටියට ඒක සෑහෙන එන්කරේජ්මන්ට් එකක් ගොඩක් කට්ටියට ඉන්ස්පිරේෂන් එකක්. සෝ ඒක සෑහෙන ලොකු අචීව්මන්ට් එකක්. ඒක අරගත්තා කියලා කියන්නේ අපිටත් ඒ කියන්නේ ඒ වගේ දෙයක් වට කරන්න පුළුවන් නම් අපිට මොකොත් එක්ස්කියුස් එකක් නැහැ කියලා අපිට ඒ පොසිටිවිටි එක ගන්න ඕනේ. සෝ එතනින් එහාට මොකක්ද උනේ ඊට පස්සේ? මම ස්පෝර්ට්ස් කරලා ස්විමින් කරා. ස්විමින් පටා ඊට පස්සේ මට ප්‍රොජෙක්ට්ස් ශ්‍රී ලංකාවේ මේජර් ප්‍රොජෙක්ට්ස් දෙකක් හම්බුණා කරන්න. ඒකට කලින් මගේ ටාගට් එක තිබුණේ හැම අවුරුද්දෙම ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ බ්ලයින්ඩ් කෙනෙක් කරන්න නැති දෙයක් මම කරන්න ඕනේ. හැම අවුරුද්දෙම. ඒක තමයි මේන් ගෝල් එක මගේ. සෝ ඒකත් මම කරන්න ඕනේ පේන කට්ටියත් එක්ක හැමදේම. එකක් මම ඒ අව්‍යානස් එක දෙන්න ඕනේ අපිටත් කරන්න පුළුවන් කියන දේ පොඩි සපෝට් එකක් ඕනේ නිසා. සෝ මට හම්බුණා මුලින්ම ෆස්ට් ප්‍රොජෙක්ට් එක ඇවිල්ලා හෙල්ත් මිනිස්ට්‍රියෙන් කරපු එක තමයි walk for side කියලා. So ඒ side ඔය walk එක ඇවිල්ලා entire walk එක ඇවිල්ලා awareness about the vision. ඒ කියන්නේ ගුල්කෝමා ඒ වගේ ලංකාවේ blindness එක වැඩි වෙනවා. So ඒ awareness එක program කරන්න walk කරා මම බැටික්ලෝ ඉඳලා කොළඹ. දවස් 17ක් කිලෝමීටර් 330ක්. So එහෙම දවසම අපි morning පටන් ගත්තා නම් හැන්ද වෙනකම් walk කරනවා. ඒ අතර අපි වීඩියෝ ගොඩක් ගම්වලයි ඒ ඔක්කොම තැන්වල තමයි. So අපි එහෙම මගේ ටාගට් එක ඕනෝනේ ඒගොල්ලන්ටත් මේ අභ්‍යානස කරලා ඒ ප්‍රොජෙක්ට් එක මම කරන්න ඕනේ කියන තව හේතුවක් තමයි බ්ලයින්ඩ් එක්කෙනෙක්ටත් යුතුයකමක් තියෙනවා සොසයිටි එකට සපෝට් කරන්න චේන්ජස් අරන් එන්න. So ඒක ඒ ප්‍රොජෙක්ට් එක මම කරා 2015 ඊට පස්සේ තව ප්‍රොජෙක්ට් එකක් හම්නා ට්‍රයල් ඇස්පන් කියලා කැන්සර් හොස්පිටල් ෆන්ඩ් රේසින් එකට මම හිතනවා ඔයගොල්ලෝ දන්නේ මහේලා ඒගොල්ලන් ට්‍රේල් බ්ලේසර්ස්ලත් එක්ක මමත් හිටියේ. ඒකත් ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඒකත් මම වොක් කරා north to south. ඒ කියන්නේ ජෆ්නා to මාතර to ජෆ්නා. So ඒකත් මම කිලෝමීටර 668ක් දවස් 28න්. So ඒක මම මාර සන්තෝෂයි. ඒ කියන්නේ අමාරු ගොඩක් ෆේස් කරන්න තිබුණා. වොක් කරන එක ලේසි නෑ කිලෝමීටර ගාන. බට් මට ඒකේ තිබුණ සන්තෝෂයල මගින් උත් දෙයක් මට සොසයිටියට කරන්න පුළුවන්. So it was the happiest part that which I can support this. And there is no excuse for other people then. Yeah. If you are able to do your part, so many others can also be inspired to have done their part. So I think ඒ වගේ walk කරන දැන් සමහරකට යනවා දැන් ඔයා blind ඒවා walk කරන්නේ දැන් උන්ට නෑ blind කියලා නෙවෙයි ඒක අපිට යුතුයකමක් තියෙනවා කියලා. So ඊට පස්සේ 2000 I was in to the normal I play cricket. Okay. So I'm the blind cricket team. So I have been represented T20 World Cup twice, 2017 and 2023. So ඒකත් මම ඕනේ එක මටත් සාමාන්‍යයෙන් ඒක ආසාවක් තියෙනවානේ ක්ලබ් එකට සෙල්ලම් කරාට පස්සේ නැෂනල් යන්න ඕනේ කියලා. So it's also not easy challenge එකක්. ඒකේ 200ක් players ලා ඉඳලා අන්තිමට ගන්නේ 16යි. So ඒ ඔක්කොම challenge ටික face කරලා ටීම් එකට ගිහලා ඒ ගෝල් එක හැම අවුරුද්දම මේ ගෝල් එක ටාගට් කරාමනේ ගියා. But the biggest change ආවෙල 2018. 2018 කියන්නේ මේ මම ස්ටාර්ට් කරේ Ironman event එක. So Ironman event කියන්නේ 1.9 kilometer sea swim කරන්න ඕනේ. ඊට පස්සේ 90 kilometers cycling කරන්න ඕනේ. 21 kilometers run එක කරන්න ඕනේ. So මම අපි ඔෆිස් එකේ ඉන්න මැනේජර් කෙනෙක් තමයි කිව්වා මම හරි මටත් ඒක කරලා බලන්න ඕනේ කියලා. දැන් මටත් ඇහුනේ 90 කිව්වට මට ඇහුනේ 19 කියලානේ. දැන් මම හිතා හරි කමන්නේ ඇඩ්ඩා කියලා කිව්වා. ඊට පස්සේ තීරණ 9 ට්‍රේනින් යනකොට තමයි දන්නේ 90 කිලෝමීටර්ස් පදින්න කියලා. තුනම කරා. So ස්විම්මියත් කරා සයික්ලින් කරා. So මගේ ඒකත් බ්ලයින්ඩ් ලංකාවේ බ්ලයින්ඩ් එක්කෙනෙක් කවුරුත් කරලා නැහැ.
දැනට මම 5ක් කම්ප්ලීට් කරලා තියෙනවා. so first පහක්? time 5ක් yes. අයින්මෑන් පහක්? ඔව් 2018 පටන් ගත්තේ. so මේ ලංකාවේ 2ක් කරා, වියට්නාම් කරා, ගෝවා කරා. so ඊට පස්සේ ඒ 5ක් වයි කරා. 5ක් ලංකාව අන්තිම කරා. Khalid, how old are you now? I'm 41. 41. yes. So safe to say that at least 15 years since you lost your sight, right? So if I ask you, in the last 15 years since you lost your sight, what are the things that you are most proud of that you were able to achieve, that you think is a massive achievement for you to have got despite this challenge of not having your sight? So I'm so happy that I got to know who I am first thing. මට මොන දේවල් කරන්න පුළුවන් කියන දේ ඉගෙන ගත්තේ ඒ නැති වුණාට පස්සේ. දැන් ගොඩාක් කටි මම මීට්නම් කියන අයියෝ අර පේන්නේ නෑ නේ කියලා. but I say නෑ. මම මගෙන් අහනවා කියන්නේ සාමාන්‍යයෙන් අහනවානේ දුක නැද්ද කියලා සාමාන්‍ය ප්‍රශ්නයක් අහනවා. මම කවදා දුක් වෙන්නේ නෑ. ඒක මුල් ටිකේ වුණා. මුලදී වුණා. හැබැයි ඊට පස්සේ එකකින් ඊට සාමාන්‍යයෙන් ඉතින් වට පොඩ්ඩක් හරි පෙන්නුනොත් හොඳයි. මම ඒකත් ඕනේ නෑ. ඒ පෙන්නුනොත් තව අඩු වෙනවන කරන දේ. so මම නෑ I never be sad. මම මාර සන්තෝෂ වෙනවා මම පේන කාලේ කරන්න නැති දේවල් මම පේන්නේ නැති කාලේ මම කරලා තියෙනවා. ඒ මයින්ඩ් සෙට් එක දැන් හැදිලා තියෙන්නේ. මම බය වෙන්නේ නැහැ. හැබැයි හැමදේම කරන්න පොඩි සපෝට් සිස්ටම් එකක් ඕනේ. ෆස්ට් ටයිම් කරනවා ගයිඩ්ලයින්. දැන් සී ස්විම් මම එක්සැම්පල් කියන්නම්. සී ස්විම් ෆස්ට් සී ස්විම් කරනකොට මම සී ස්විම් කරේ හියරින් ඉම්පෙයර්ඩ් එක්කෙනෙක් එක්ක. so it's a different challenge. I think එයාට ඇහෙන්නේ මට පේන්නේ දෙන්න මොකද පීනනකොට ලොකු ඉෂුස් එනවානේ. so ඒකට මේන් රීසන් මගේ කෝච් කියන්නේ ෆස්ට් කෝච් හිටියේ ඩෙනිස් ක්‍රෙසිය කියලා ෆ්‍රෙන්ච් කෝච් කෙනෙක්. so එයා තමයි මාව ට්‍රේන් කරන්න පටන් ගත්තා. but එයා ෆස්ට් ටයිම් ෆස්ට් ඩේ එයා කිව්වා ට්‍රේන් කරන්න බෑ කියලා. ඒ නයින් මෑන් එකට තිබ්බේ දවස් 50යි. so දවස් 50න් ට්‍රේන් කරන්න බෑ මාස 6ක් හරි යනවා. මම කිව්වා නෑ මට මේක කරන්න ඕනේ කියලා. so ඒක මට පුළුවන් බලන්න ඕනේ මොනවද වෙන්නේ කියලාද. so ඒ වෙලාවේ තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. ෆස්ට් ලෙසන් එක කිව්වේ කාලේ why will you are not going to fight with others. you are going to fight with yourself and you are going to challenge yourself. that's the basic thing you should put into your head කියලා කිව්වා. yes. මම කිව්වා right. ඊට පස්සේ මට ටාස්ක් 3ක් දුන්නා. මම ඉස්සර මම හිටියේ 85 වගේ කිලෝ weight එක. weight එක. මට කිව්වා you have to drop down 70 15 kilos අඩු ගන්න. හරි මං කිව්වා right. ඊට පස්සේ කිව්වා තව හැමදාම after office 6:30 to 9:30 I should be in the training අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. swim කරන්න ඕනේ කියලා. swimming cycling running තුනම schedule එක යදෙනවා. ඊට පස්සේ කිව්වා මාසෙක බත් කන්න බෑ කියලා කිව්වා. ඊට පස්සේ කොහොමද දැන් මොනවද කන්නේ? පළතුරු ජූස් no sugar. හැබැයි right මම එක දෙයකට යනවා නම් අනිවාර්යයෙන්ම කමිට්මන්ට් කරන්න ඕනේ. but ඒකෙන් මම ගොඩක් දේ ඉගෙන ගත්තා. ඒක නෑ මයින්ඩ් සෙට් එක හදාගන්න. يعني ස්ට්‍රොං මයින්ඩ් සෙට් එකක් කොහොමද හදන්නේ? සමහර දවස් තියෙනවා මම ඔෆිස් ඉවරලා ට්‍රේනින් ඉවරනට පස්සේ මට ඇවිද ගන්නත් බැරිලාට උස්සලා ගිහිල්ලා වාහනේ දානවා. so මට ඕනේ නෑ මම මේ චැලෙන්ජ් එක මට දවස් 50 නම් මම ඒකට වඩා හොඳට කරනවා කියන දේ. so ඒකෙන් මම අපේ කට් ඔෆ් ටයිම් තිබ්බේ අයර්න්මෑන් එක ෆස්ට් 8.5 hours මම 7 hours and 2 minutes ඉවර කරා ෆස්ට් අයර්න්මෑන් එක. 7 hours and 2 minutes. 2 minutes. wow. so but my target was not that. මගේ ටාගට් එක තිබුණා අඩු මනේ පැය 5මාරකට අඩුවෙන් කරන්න ඕනේ කියලා. ඒක සාමාන්‍ය මේ ෆස්ට් එක තමයි. ෆස්ට් එක. so අවුරුද්දෙන් 5ක් කරානේ. ඔව් මම අන්තිමට ඉවර කරා 4.5 hours. 4.5 hours. මේ අවුරුද්ද කරපේ. මේ අවුරුද්ද කරාද? ඔව් මේ මෙහෙ තිබ්බේ ශ්‍රී ලංකාවේ තිබුණා. ශ්‍රී ලංකාවේ. ඔව්. so ඒකේ මම කරා. so ඒකේ මගේ best time මම කරලා තියෙන්නේ. so I'm so happy in that and I've been qualified for the world championship as well. That's amazing. I had the chance this year to watch a few of my friends training for Ironman, and I saw how hard they had to work and train to sometimes do one part. Yeah, yes.
some of them did only the swim, some of them did only the run. Correct. So but they worked very hard, they trained very hard, and to think that you did all three, and for 5 years you've done it, and now you were able to do it in less than 4.5 hours. It's an achievement. ඒකට මේ හොඳ සපෝට් සිස්ටම් එකක් අම්මා. ඒක මම තව දෙයක් තියෙන්න කියන්න ඕනේ. බ්ලයින්ඩ් වුණාට පස්සේ ගොඩක් කට්ටිය නැතුණා මං කියවනේ. ඒක නෑ. ඇත්තම කියවනම් ඔක්කොම නිකන් අයින් කරලා දැම්මා වගේ තමයි මේ ටීම් ආවේ දැන්. ඒක ඒ මම හිතන්නේ මේ පේන් එක මාර විදිහට මට දුන්නා මයින්ඩ් ස්ටේට් එක ස්ට්‍රෝං කරන්න. නෑ මම දවසකට හොඳ තැනකට මං ගිහලා පෙන්නනවා කියන දේ. ඒක ඔළුවේ අනිවාර්යෙන් තිබුණා. ඒ කියන්නේ the each and every pain right make a person strong. So ඊට පස්සේ මම රයිට් මට ටාගට් එක තිබුණා මම හදනවා මටම කියලා තැනක් හදාගන්නවා ප්‍රවුඩ් ඒ කියන්නේ ලොකු කමට නෙවෙයි I want to show them that anyone can do if I can do so anyone can do so ඊට පස්සේ මේ ඒත් මම දැන් ඉවෙන්ට් දැන් ගොඩක් මම දැන් charity projects ගොඩක් වලට involved වෙනවා කියන fund raisings වලට තව school children මම ගොඩක් motivation speeches කරනවා so ඒකෙන් මම ගොඩක් බලාපොරොත්තු වෙන්නේ මට මගේ ස්ටෝරේ ෂෙයා කරන්න. ඒගොල්ලන්ට යමක් ජීවිතේ දෙයක් ගන්න පුළුවන් නම් මගෙන් ගන්න පුළුවන් නම් මම මාර සන්තෝෂයි. and අනිත් එක තමයි දැන් මම හදිසියෙන් එක්කෙනෙක්ට කියලා කිව්වොත් මම උයනවා කියලා කිව්වොත් කවුරුත් පිළිගන්නේ නැහැ. So if I say that I'm cooking then will you imagine how I'm going to cook? I mean if you can do the Iron Man challenge I think you can definitely cook. Yeah. හැබැයි when I starting to cook I messed up. Yeah. දීපකොයි තිනිකල හොයන්න ඕනේ අත පුච්ච ගන්නවා වතුර හලා ගන්නවා සමහර දවස් තියෙනවා වතුර උස්සගෙන යනකොට හට්ටිය අනිත් පැත්ත කැරකිලා ඇඟේ හැලෙනවත් වෙලා තියෙනවා but ඒකෙන් ඉගෙන ගන්නවා පාඩමක් රයිට් ඊළඟ සැරේ මම සේෆ් එකෙන් කොහොමද කරන්න කියනද දැන් කවුරු ආවද ඒක පිළිගන්නේ නැහැ දැන් ගෙදර stay at home so මගේ entire cleaning ඉඳලා process cleaning home ගෙදර සුද්ධ කරන ඉඳලා හොදන ඉඳලා හැමදේම මමයි කරන්නේ because I want to be independent මට තව කෙනෙකුට සපෝට් කරන ලෙවල් එකට මම හදා ගන්නවා කියන දේ තිබ්බා මට. So Khalid, if I ask you then are you married? No, still not in the trouble. Still not in the trouble. So you're achieving a lot. So do you have a significant person in your life? No. Still I'm free. Okay, right. So you definitely have a support system නේ. ඒ කියන්නේ දැන් මොන දෙයක් කරන්න බිස්නස් එකක් කරන්න හරි නැත්නම් මොන හරි දෙයක් කරන්න නම් ගොඩක් දුරට කවුරු කෙනෙක් සක්සස්ෆුල් වෙලා අභියෝග ගොඩක් ජය අරගෙන යන්න යම්කිසි සපෝට් සිස්ටම් එකක් ඉන්නවා. ඔයා හැම බලුවොත් වගේ ජීවිතේ කවුදවට ඉන්න සපෝට් සිස්ටම් එක ඔයාට මොන හරි ප්‍රශ්නයක් වුණොත් අමාරු වුණොත් කවුද ඔයා වෙනුවෙන් ඉන්න සපෝට් සිස්ටම් එක කවුද ඉන්නේ ඔයාට? ෆස්ට් මම හිටියේ මම කිව්වේ පේරන්ට්ස්ලා. so මම මාතේ හොඳටම ළඟ හිටියේ මම්මා. so she passed away 5 years ago. and නංගි හිටියා නංගිත් නැති. so දෙන්නම එකම අවුරුද්දේ නැතුනේ එක big shot. කියන්නේ ඕන දෙයක් කියලා කතා කරන බැනුම් ආන්න හරි කවුරුද ඉන්න බෑ. උදේට ගිහලා අම්මගෙන් හරි බැනුම් ආවද නිින්ද යන්නේ නැහැ. so I lost that was a big shot for me. so අනිත් එක ඇවිල්ලා මම කිව්වේ cousin. my cousin his name is Siddiq Ahmad. He's working for Amana Bank. so he's the one who එයා එතන දුන්න පොඩි push උනොත් it's gave me a big තමයි ලොකු වෙනසක් ලොකුම change එකක් වුණා. ඊට පස්සේ මම කිව්වා Iron Man එකේ හිටිය coach Dennis coach එයාලා Dennis එයාගේ නම Dennis Garcia. එයාගේ තිබ්බ හොඳම දේ කියන්නේ මම ඕන දෙයක් අහුවොත් එයා කියනවා try කරන්න කියලා. දැන් මම හදිසින් මම සමහර ගිහලා ගහනවා Dennis I want to do skydiving. okay go do. ඊට පස්සේ යන have you done it? skydiving කරාද? නෑ මගේ one of my next goal. yes. මම කොහමද පොළොවේ ඉන්නේ නෑනේ. දැක්කොත් නේ ප්‍රශ්න. so ඉනිසා ඒ පොසිටිව් සයිඩ් එක ගොඩාක් හම්බුණා මේ පේන්න තුක දැන් ඉන්න ටීම් එකත් එක්ක. දැන් උදාහරණ දැන් මම කරන ඉවෙන්ට් බයි ඉවෙන්ට් චේන්ජ් වෙනවා. දැන් අයන් මෑන් එකට ෆුල් සපෝට් හිටියේ මිතුන්. එයා තමයි කෝච් කරන මිතුන් කෝච් මිතුන්. එයා ඉලා ඉන්ඩියරන්ස් ලැබ් රන් කරනවා. so එයා තමයි මම කරන අයන් මෑන්ස් වලට සපෝට් එකට ඉන්න. කියන සයික්ලින් මම දැක්කවා එයාත් එක්ක ට්‍රේන් කරනවා පෝට් සිටි එකේ. yes you all ran together right? yes right okay I think I saw you all training together. so I remember how supportive he was because I don't know him like that. හැබැයි මම දුවද්දි දැන් මම සෑහෙන කාලයට පස්සේ දුවන්න පටන් ගත්තේ පොඩ්ඩක් නිකන් හරි දුවන්න. මම දුවද්දි දැන් ඔයා යනවා එයාත් එක්ක දුවගෙන.
පහුවෙන හැම පාරම ඔයාට සපෝට් කරන ගමන් මටත් සපෝට් කරනවා. So that can say a lot about his personality as a person. No? He was guiding you and running with you, but he was also supporting other people in the area. So ඉතින් සමහරලාට මම යාවත් ගයිඩ් කරනවා. ඒ යන කට්ටිය හිතන මට එස් පේනවා කියලා එයාට පේන්නේ නැහැ කියලා දෙන්නා කල් ගන්නට දාගෙන යන්නේ. So basically it happened once I ගෝවා වල අයන්මෑන් කරනකොට ඔක්කොම හිතන්නේ දැන් මම තමයි යාගේ ගයිඩ්. දැන් හැමෝම එල මට thumbs up දෙන්න ඈ වයිසරෙන් දුන්නේ. ඔව් ඒ ඔක්කොම හිතනවා දැන් ඔක්කොම මට thumbs up පෙන්නනවා. දැන් මිතුන් කියන කාලේ thumbs up පෙන්නනවා. පෙන්නේ නැද්ද කියලා. ඉතින් මම හිතුවා ඒගොල්ලන්ට දන්නේ ඒගොල්ලෝ හිතනවා මම තමයි වාගේ ගයිඩ් කියලා. Funny things happen. Lot of funny things happen මජී. සමහරට දැන් මං ගිහලා කොහෙත් යන ගිහලා මෙස් වුණොත් එතන කියන මේ අයියේ මට දැන් මෙතනට යන්න ඕනේ පොඩ්ඩක් පාර කියන්නේ කිව්වම මාරි ඩිරෙක්ෂන් එකක් දෙනවා. මම ලිවයිසරට ගිහලා ලෙෆ්ට් එක දාන්න, දැන් වමට දාලා දකුණට දාලා කෙලින් යන්න. දැන් මම කල්පනා කරා දැන් වමට දාලා දකුණට යනවා නම් මම මේ මාන්න ඕනේ. එහෙම ගොඩාක් ප්‍රශ්න වෙනවා. But it's nice people how they think, right? Yeah. And I think not this ඉස්සෙල්ලා පටන් ගන්න කාලේ නම් මම හිතා අයියෝ මේ කියන්නේ පේන්නේ නැත්තම් දැන් එහෙම ප්‍රශ්න නැහැ. මොන දෙයක් කියන කිසිම ප්‍රශ්න නැහැ. මම කොහොමද හොයාගෙන යනවා කියලා. That gave me the sports, especially the sports, gave me a big support. So did you meet Yasas? Yasas? Yes. He knows me. I used to do cycling with them, with their team. Yeah. Spinner. Nice. And so, Mama, and then only I said that biggest goal was to go and talk to people and share my stories because I wanted to give that. Nice. So I think that's a great gift that you have to be able to talk, right? I think ගොඩක් කටියට ඉන්ස්පිරේෂන් එක දෙන එක ඒගොල්ලොන්ට රිලේටබල් ඉන්ස්පිරේෂන්. වැඩි දුර යන්න ඕනේ නැහැ ලංකාවෙම මම හිතන්නේ කටියට කරගන්න බැරි වෙච්ච ගොඩක් කටියට කරන්න බැරිච්ච දේවල් අචීව් කරපු කෙනෙක් ඒගොල්ලොන්ට කතා කරාම you are able to inspire them a lot. සමහරවිට විශ්වාස කරන්නේ ඔයාට නිකන් පොඩ්ඩක් පේනවා නේද කියලා. මම දැන් පේනවා නම් මම මෙච්චර දුක් විඳින්නේ නැහැ. And the last year I did another big challenge which is I ran in the desert. Wow. So world එකේ දැනට blind එක කෙනෙක් desert එක දුවලා නැහැ. කිලෝමීටර් 220ක් දිව්වා දවස් 5ක්. කොහෙද? ජෝර්ඩාන් වල. වඩිරම් එකේ. So මම හොයලා බැලුවා දැන් බැලුවා මේ දේ හරියන්න මොන අලුත් දෙයක් කරන්න බෑ. So it was nice challenge but it also gave me lot of things. දැන් එතනත් දේවල් ගොඩක් දේවල් තිබ්බා. ඒ කියන්නේ funny things happens when I was running in the desert. දැන් මුලින්ම දවසේ ගිහිල්ලා ඔක්කොම දැන් desert එකට එක්කන් ගිහලා දැම්මා. දැන් මම ඒකට හිටියේ තව ගයිඩ් කෙනෙක් නදීක කියලා. එයා සාමාන්‍ය desert runs තමයි ගොඩක් කරන්නේ ගිහිල්ලා. එයා කරන්නේ desert runs like 24 hours run ඒ වගේ තමයි කරන්නේ 48 hours non stop run ඒ වගේ දේවල් කරන්නේ. So එයා හම්බුනා ඊළාසේ මම කිව්වා මෙහෙම එකක් කරන්න ඕන අයියේ. හැබැයි හොයලා බලන්න වර්ල්ඩ් එකත් කවුරුත් කරලා නැතු වෙන්නත් ඕනේ කියලා. නැත්නම් වැඩක් නැහැ. ඊට පස්සේ කිව්වා චෙක් කරලා බලමු ඩයිට් එක්කෙනෙක් කරලා තියෙන 150ක් but he has walk not run. Just a walk. Yeah. දැන් කරයිට් මේ කොහොම හරි අපි කරමු අයියේ කියලා මේ වැඩ වගේ දැන් ඔක්කොම ට්‍රේන් වල දුවනකොට කිලෝ 15ක් උස්සගෙන දුවන්න ඕන දවස් 5ම. යන කෑම බීම යන්නේ වතුර අපිට හම් වෙන්නේ උණු වතුර විතරයි රැට. So ඊට පස්සේ දැන් මම කිව්වා රයිට් නදීකයේ පොඩි දෙයක් කරමු. ඔයා ඉස්සරහා දුවන්න මම පිටිපස්සෙන් දුවන්න. එතන බාධාවල් මොකුත් නැහැ නේ ඩෙසර්ට් එකේ. හැබැයි ඔයාගේ අඩිසද්දෙන් තමයි එන්ටර් රන් එක මම කවර් කරන්න යන්නේ. ඉන් කේස් මම මොකද මිස් වුණත් පොඩ්ඩක් බලන්න කියලා දැන් මම දුවනකොට සමහර ෆෝනිනස්ලා ඇවිල්ලා අහනවා which direction should we run? දැන් මම කියන නදීකේ මාරෙක් කෙනෙක් මම මගෙන් අහන්නේ පොඩ්ඩක් ඩිරෙක්ෂන් එක කියන්නේ. ඊට පස්සේ අපි ගිහලා හට් එකේ ඉන්නකොට මේ අයියත් එක්කනේ මම යන්නේ ඉතින් යන්න ඉතින් සපෝට් එතන අලුත් තැනක් නේ. දැන් සමහරවල් හිතලා තියෙනවා මම ගේ කියලා අපි දෙන්න. එක්කෙනෙක් කියලා are you both gay? What? No. I am blind. He's guiding me. But it's funny. ජීවිතේ ඒ වගේ එක්ස්පීරියන්ස් හම් වෙන්නේ නැහැ. ඊට පස්සේ අනිත් ඩෙසර්ට් එකේ ඉන්න එක්ස්පීරියන්ස් එක. ඩෙසර්ට් එකේ කපල් එකක් හැටියට ගිහිල්ලා. ඊට පස්සේ but after that last day they didn't expect that I'll finish because the third day was tough. ඒ කියන්නේ කිලෝමීටර් 60ක් තිබ්බ දුවන්න. morning 4 o'clock පටන් ගත්තේ evening 5 o'clock වෙනකන් non stop දිවම. Morning 4 to evening 5. 5.
ඒක තව තැනක් තිබ්බ පොඩි කාසල් එකක පොඩ බැහැලා රිංගලා එහෙමෙන් ඉන්න ඕනේ. දැන් කලින් දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. ඔයා කියන දේවල් එක්ක මට හරි අමාරුයි. මොකද දැන් මම රග සෙල්ලම් කරලා තියෙනවා මම ට්‍රේන් කරනවා. හැබැයි ඒ මම කරලා තියෙන කිසිම දෙයක් දැන් මදි වගේ මට තේරෙනවා. ඔයා අචීව් කරලා තියෙන දේවල් ඔයා කරන දේවල් ඔක්කොම බලද්දි ඔයා සෑහෙන දේවල් අචීව් කරලා තියෙනවා. මම ඔයගෙන් ඇහුවොත් දැන් 15 years වලින් මම ඔයාලට කිව්වොත් top 5. Your top 5 achievements in the last 15 years after you lost your sight. What are the top 5 in the shortest words? Just tell me the 5 things that you will say are my top 5 achievements. මොකද්ද වගේ ජීවිතේ as පෙනීම නැති වුණාට පස්සේ. top 5 එකේ ලොකුම දේ ඩෙසර්ට් එක. Iron Man events නේ. Events achievements what හම්බෙච්ච මෙඩල් එකක් හරි ඔයා කරපු event එකක් හරි මොකද්ද වගේ top 5 මොකද්ද ලොකුම achievements වගේ. top 5 first මම කියන්න පුළුවන් Iron Man. Number 1 Iron Man. Number 1 Iron Man because it's that event make me more stronger. So second it is there was a desert trip. Desert trip. So ඊට පස්සේ cycling මම කරලා තියෙන මැන්නා ටු කොලම්බෝ ඒ වගේ කරලා තියෙනවා. So it's ඒකත් achievement එකක්. දැන් ඊළඟට වඩා ගොඩක් දේවල් මේ තා දෙයක් කියනනම් දැන් මම පේනවා කියලා හිතන්න එපා. So 2024 2025 මම ගියා boxing tournament එකට. ශ්‍රී ලංකාවේ first blind boxer මම තමයි. I went to South Asian Asian South Asia boxing tournament එකට. countries 5ක් ඇවිත් හිටියා. ශ්‍රී ලංකා, නේපාල්, භූටාන්, ඉන්දියා. So 2024 ගිහලා ෆයිට් එක ෆයිනල් වැටෙන ඉන්දියාත් එක්ක ෆයිට් කරලා ගෝල්ඩ් මෙඩල් එකක් ගෙනාවා. 2024 ඊට පස්සේ 2025 තිබ්බා ඒකම ටූර්නමන්ට් එක භූටාන් වල. ඒකත් ගිහලා ගෝල්ඩ් මෙඩල් දෙකක් ගෙනාවා. කොම් බ්ලයින්ඩ් කැටගරි එකේ ලංකාව. That is number 4. Yes. Number 5. Number 5 නේ. Number 5 බැඳලා නැහැ කියලා කිව්වනේ. ඈ? බැඳේ නැහනේ. අනේ. බැඳලා තියෙන number 5. ඒකනේ ඒක ලොකුම ටාස්ක් එක වඩ වෙන්නේ මේ ඉවෙන්ට්ස් වලට වඩා. number 5 මොකද්ද? number 5 සුමි. සුමි. nice. So මම හිතන්නේ ඔයා සෑහෙන ගොඩක් achieve කරලා තියෙනවා. ඒ කියලා තියෙන දේවල් තව යන්න කාලෙක ගොඩක් වෙලා තියෙනවා. කලින් බං ඇහුවොත් ඔයා දැන් මේ ප්‍රෝග්‍රෑම් එක බලන තරුණ කට්ටිය ඉන්න පුළුවන්. Again it's about men's mental health awareness, right? So if you're talking about that ඒ පැත්තෙන් බැලුවොත් අහන් ඉන්න කට්ටියට ගොඩක් කට්ටියට තියෙනවා ඉස්සර අපේ තිබුණා කට්ටිය පොඩි ලැජ්ජයි ડિප්‍රෙෂන් ගැන කතා කරන්න. නැත්තම් ඒ වගේ දේවල් ගැන කතා කරන්න මිනිස්සු හිතන් ඉන්නේ ඒක පොඩි තමන්ගේ අඩුපාඩුවක් හරි ප්‍රශ්නයක් කියලා. හැබැයි දැන් අද the more awareness we get, the more we understand that these are things that we have to discuss, we have to normalize, and we have to help each other, support each other. So if I ask you what is the advice that you would give somebody who is probably going through something, right, and you went through this, ඔයා කියන්නේ අවුරුදු 15කට කලින් ඔයාට ඇස්පෙරිමෙන්ට් නැති වෙච්ච ගාම ඔය සෑහෙන දෙයක් ඔයා එක්ස්පීරියන්ස් කරා. ඔයා මාස 6ක් කාමරයක වහගෙන හිටියා සෑහෙන ගොඩාක්ම ලෝ තැනකට ඇවිල්ලා. එහෙම ඉන්නකොට ඔයා ඒ වගේ දෙයක් එක්ස්පීරියන්ස් කරලා අවුරුදු 15කින් මෙච්චර දෙයක් අචීව් කරපු මිනිස්සෙක් හැටියට ඔයාලා මොකද්ද කියන්න පුළුවන්? ඒ වගේ මෙන්ටල් හෙල්ත් එක ගැන හිතලා නැත්තම් මොන හරි දැනට මේ වෙලාවේදී අභියෝගයක් හරි නැත්තම් චැලෙන්ජ් එකක් තියෙන කෙනෙක්ට මොකක්ද දෙන්න පුළුවන් මෙසේජ් එක? මම කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම මම කිව්වා වගේ ડિප්‍රෙෂන් හරි ඒ වගේ සිටුේෂන් ගියොත් කවුරුත් කියන්නේ නැහැ. ඒක ප්‍රැක්ටිකලි දැන් සමහර දැන් මම කියන්නේ මගේ ෆ්‍රෙන්ඩ්ස්ලාත් ඉන්නවා. සමහරට දැන් මට තේරෙන රයිට් ක්ලික් වෙනවා දැන් මෙයා වෙන ඒ කියන්නේ වෙන වර්ල්ඩ් එකේ ඉන්නේ ගොඩක් අප්සෙට් එකේ ඉන්නේ කියලා. දැන් හදිසියෙම ගිහලා මොනවාට ප්‍රශ්නයකද ඉන්නේ කිව්වම කියන්න කැමති නැහැ. මොකද නෑ අනිවාර්යෙන් ප්‍රශ්නක් තිබ්බොත් තියෙන ක්ලෝස් එක කෙනෙක්ට කියන්න. ඒක මාර ඔයාට සපෝට් එකක් දෙනවා. යට maybe he cannot help but talk about it, be open and talk about yes. Then at least because now ගොඩක් ප්‍රශ්න තියෙන කවුරුත් අහගෙන ඉන්න කැමති නෑනේ. එක්කෙනෙක් එහෙල කිව්වනම් අහනගෙන ඉන්න කැමති නෑ. But I love to do that. මම කරනවා because I listen. Yes, I love to listen because I used to work for like some organization like 1333 Sarudaya ඒ වගේ මම
voluntary kara. 1333. Suicide stuff. Suicide. Yes, I went and got trained there and was working for them also. So Kali, when I hear the things that you have done, trained and achieved, I feel like what I have done in the last few years in my life. You have done so much and you're like a busy bee, always doing something, achieving something, learning something. And I think you have a long way more to go. So I'll ask you now, you said you wanted to go skydiving. Yes. Right? Do you have any plans of going skydiving anytime soon? I love to do, but I'm finding a way. Okay. So let me say this. We will make that happen. Ah. So Celeste would love to arrange for you to do a skydiving jump. So we will make it happen and we will make sure you get that also ticked on your bucket list. And it will be an amazing feeling. Definitely. I did it when I was about maybe 10-15 years ago. Uh-huh. It was one of the best feelings in my life. Where did you do? I did it in the US. US. Okay. And they're doing it in Sri Lanka at the moment. So I think you have to experience it and we will arrange it for you, and it will be our honor and a privilege for us to make sure you are able to get that also off your list of things that you have done. Super. New thing is going to come. Definitely. දැන් කොහොමද ස්පේන් එකල කවුරුත් විශ්වාස කරන්නේ නෑ ඒක කරලා බලන්න ඕක කරාට I පස්සේ love to do තේරෙයි this. ඒකේ feeling එක compare කරන්න බෑ. So we'll do I that. think you, if you have done that, you can feel how was it. Yeah. We definitely want you to do it, and I want it to be another one that you have got added onto your list. So I think we spoke about a lot of things. Yes. We spoke about what you went So through. mental thing, they just give a message. So Yeah. thing is, I want to give the new the generation now. So most of the younger generation, when I see them, they quickly give up. When I go and say anything, they quickly give up and they get anger more and things. So I used to explain them, but I think if we can develop our mind, it all depends on mind. So if I can make my mind stronger, definitely there are ways. If as a blind person, if I can do that, the people who can see, they can do very quickly. I think so. Yeah, definitely. So if I can do these things, then I think the people who are normal person, they can do lot of things, achieve lot of. They can't say no. Yeah. But my thing always I say, do not give up. If I commit suicide on that day, I won't be here in this place. But now I think it's a mad. කරන්න ගියේ කියලා නේ. And you were frustrated for a short period, but you somehow got through it. ඒ කියන්නේ එකෙන් කොහොම හරි එකෙන් එළියට ඇවිල්ලා සෑහෙන දුරක් දැන් ආවා. හැබැයි පේන් එක මාර්ගද ඩෙවලොප් කරාම ආවා කියන්නේ. මේ මම සාමාන්‍ය මේ කට්ටියත් එක්ක ගිහිල්ලා මගේ වැට්ටේ කරලා මම ඒගොල්ලන්ට වඩා හොඳ තැනකට යනවා ගිහිල්ලා පෙන්වන්න ඕනේ කියන මට්ටමේ තමයි මේලෙම ඉන්නේ මම. So that's the thing. I always interact with the normal people because I want to give them awareness that we also can do and we can live as a normal person. So do not give up. Great. So then in a society, younger generation අපි බලත් ගොඩක් දේවල්ට they are addicted, right? So there should be awareness of that because life is very more value. So we will do the final shot of either this or the next episode of talking to you and asking you how it was and what it was like after you jump out of the plane. Yeah, sure, So definitely. look forward to your skydiving jump, and wish you all the best with your next challenges and next achievements that you are able to win back. Lanka වෙනුවෙන් තව ගොඩක් achieve කරලා තියෙනවා. So this year biggest achievement is I've been only one who qualified for the World Championship For Ironman. Ironman, yeah. It's on September in France. Wow. So all the best with that and everything Thank else you that so you're going to keep achieving, and you're doing an amazing job and you're inspiring so many people. And for me, the moment we started talking about this and wanted somebody to come on board, talk about mental health awareness for men, you were a perfect fit to come talk about it. You were the perfect fit the moment we needed somebody to come and have this discussion about men's mental health awareness. And you have been through it all, you've overcome it all, and you have continued to break a lot of boundaries and barriers, and you're achieving so much. So thank you so much for being here today, and wish you all the best.
and looking forward to seeing your next big achievement. So thank you very much for inviting me. So I was a little bit nervous. I was thinking how the conversation going to be, but it was okay. So I would like to thank Dan. He's the one who said you are the exact person. So please come and share your story. So thank you so much, and I would like to thank who are behind the screen, because I would like to thank the coaches, so Mr. Dennis, Mithun, and Nadik, and the entire team, like TCC, CNR, all the club members, and especially all the coaches. And I would like to thank you as well and your team for inviting me for this podcast. Thank you so much. Thank you so much. Thank you so much once again to making me another dream to come true. I'm looking forward to seeing your reaction and hearing what you have to say after you come down. Definitely. You've done that and taken it off your list. So just get that done as soon as possible. You have my word, and that's a promise. Yeah. So thank you so much. Thank you.